ටාටා IPL 2026 තරඟාවලි මූලික වටේ තරඟ 20ක් පවත්වා අවසානයේ මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම දෙවන හා සිව්වන ස්ථාන පිළිවෙලින් දිනා ගැනීමට අවස්ථාව උදා කරගෙන තිබෙන්නේ රාජස්ථාන්, පංජාබ්, RCB හා දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් හතරයි. මේ අතර කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ඉන්දිය රුපියල් කෝටි 18කට අධික මුදලකට අලෙවි වූ ලාංකික ක්‍රීඩක මතීෂ පතිරණ ICC ලෝක කුසලානයේ ඇති වූ ආබාධ තත්ත්ව නිසාම ඔහුගේ IPL ගමන පැවති අවදානම් තත්ත්වයකයි. කෙසේ වෙතත් විවිධ පුවත් පසුගිය දින තුළ පැතිර යන නමුත් IPL කඩයීමට අදාළ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය මතීෂ පතිරණ සමත් වී තිබෙනවා. ඒ අනුව මතීෂ පතිරණ මේ වන විට කොල්කතා කණ්ඩායම් හා එක්වීමට නියමිතව ඇති බවත් හෙට දිනේදී පැවැත්වීමට නියමිත චෙන්නයි සුපර් කිංස් තරගය සඳහා මතීෂ පතිරණ සලකා බැලීමට බොහෝ සෙයින් වැඩි ඉඩක් පවතින බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වන විටත් මතීෂ පතිරණ වෙනුවට KKR කණ්ඩායමේ විදේශ පන්දියවන්නෙක් වශයෙන් ක්‍රීඩා කරන සිම්බාබ්වේ ක්‍රීඩක බ්ලෙසිං මුසර්මානිද මේ වන විට දක්ෂතා අතර පසුවන හේින්ද මේ මතීෂ පතිරණ හට කණ්ඩායම් තුළ ස්ථානය තහවුරු කර ගැනීමට ප්‍රබල අභියෝගයක් වන බව නම් නොඅනුමානයි. මේ පිළිබඳව ඔබගේ අදහස් කුමක්ද? ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න.